ගයිස් ඔන්න අද ඔයගලන්ට ලස්සන මේ වීඩියෝ එකක් ගෙනවා මේ ෆින්ලන්ඩ් වල තියෙන මේ පරිසරය කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ටිකක් පරිස්සමට ඇවිදින්න ඕන. දැන් එකපාරකුත් මම වැටුණා. ආයෙ පාරක් වැටෙයිද දන්නේ නැහැ. නිසා වීඩියෝ කරගෙන ෆෝන් එක අරගෙන වීඩියෝ කරන ගමන් මම මේ හරි පරිස්සමට යන්නේ. මේ බිම හැමතැනම මේ අයිස් වැටලා තියෙනවා, ෆ්‍රීස් වෙලා තියෙන තැන් වල ලිස්සනවා. මේ තියෙන්නේ මේ ෆින්ලන්ඩ් වල තියෙන එක වැවක්. ඔයාලා දන්නවනේ ෆින්ලන්ඩ් වලට කියන තව එක නමක් තමයි විල්ඩහසේ රට කියලා. තවුසන් ලේක් කන්ට්‍රි. මේ තියෙන වැවක්. ලස්සන ලේක් එකක්. මේක මේ දවස්වල මේ දැන් -5යි අද. මේ ඇවිල්ලා සම්පූර්ණම මේ ලේක් එක දැන් ටික ටික ෆ්‍රීස් වෙන්න පටන් අරන් තියෙන්නේ. තාම ෆ්‍රීස් වෙලා නැහැ. මේ දැන් ටික ටික ෆ්‍රීස් වෙනවා. තව ටික දවසක් යනකොට මේක සම්පූර්ණයෙන්ම මේ හොඳටම ෆ්‍රීස් වෙලා අයිස් තට්ටුවක් වගේ වෙනවා. ඊට පස්සේ ඉතින් මේක උඩ එක එක මේ ස්පෝර්ට්ස් කරන්න පටන් ගන්නවා මේ කට්ටිය. පොඩ්ඩක් බහලා බලමු බහින්න පුළුවන් වේද කියලා. කොහොමද වතුර කියලා. මේ දැනට ෆ්‍රීස් වෙලා තින්නේ මේ සාමාන්‍ය අපි අර ගෙදර ෆ්‍රිජ් එකේ අයිස් දැම්මහම ෆ්‍රීස් එකට අයිස් දැම්මහම උඩින් ෆ්‍රීස් වෙන්නේ අන්න ඒ ලෙවල් යට වතුර තියෙනවා. මේ උඩ සම්පූර්ණ මේ අයිස් තට්ටුව දැන් තියෙන්නේ මේ පොඩ්ඩක් බලමු ආමි දැන් මේ ටිකක් තදයි මේක. ඔහොම තමයි මේ ස්වභාව සෞන්දර්යය වෙනස් වෙන්නේ ෆින්ලන්ඩ් වල. තව සාමාන්‍ය මෙහෙ ඉතින් -20ට 25ට 30 කිට් වෙනකොට ඉතින් මේක උඩ වාහන යනවා. එක එක ඉවෙන්ට්ස් කරනවා මේවා උඩ. දැන් මෙහෙම තිබුණාට තව ටික දවසක් යද්දි මේක සම්පූර්ණයෙන්ම නිකන් මේ ගල් තලාවක් වගේ වෙනවා. හරිම ලස්සන සුන්දර දසුණක්. අද නම් ස්නෝ කරන්න නැහැ. ස්නෝ කරනවා නම් ඊට වඩා ලස්සනයි. මේ තියෙන ගස් ඔක්කොම ටික පුළුන් වගේ වෙනවා. ඉතින් මෙයාලා මේ රටේ කට්ටිය හරියට මේ එයාලගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. ඕන් බෝට්ස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් හැම ගෙදරකම වගේ බෝට් එකක් තියෙනවා. එයාලගේ වාහනේට එක ට්‍රේල් එකක් එක්ක ඇටච් කරගෙන තමයි අරගෙන යන්නේ. අරන් ගිහලා එයාලගේ ලයිෆ් එක විඳිනවා ඉතින්. හරිම ලස්සන සුන්දර පරිසරයක්. ඔහොම තමයි ඉතින් මේ වටපිටාව තියෙන්නේ. රයිට් අපි ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් ඉන්නම් මේ ඔයගලන්ට කොහොමද මේ රටේ පරිසරය වෙනස් වෙනකොට කොහොමද වෙන්නේ හැමදේමත් එක්ක. එහෙනම් ජය වේවා.